එකාගෙන වෙවුලමින් ඉන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ රූමත් බිරිඳක්. ඇය ඇත්තටම තමන්ව බේරගන්න වෙඩි තිබ්බ අහිංසක ගැහැණියක්ද? නැත්නම් මේ හැමදේම පිටුපස තියෙන්නේ කාටවත් හිතාගන්න බැරි මහා පරිමාණ කුමන්ත්‍රණයක්ද? සාක්ෂි මවන්න වගේම සාක්ෂි මකන්නත් උපන් හපන් දූෂිත පොලිස් නිලධාරියෙක් මේ නඩුවට අත ගැහුවම මුළු කතාවම වෙනස්ම පැත්තකට කරගෙනවා. අද මම ඇඟලු කඩාගෙන වැටෙනවා. දෑත් වෙවුලනවා. ඇය අතේ තියෙන්නේ තුවක්කුව. බිම වැටිලා ඉන්නේ පොලිස් නිලධාරියෙක් වන DSP අශෝක් ක්‍රිෂ්ණා. ඒ වෙඩිහඬට එතනට දුවගෙන එනවා සේවිකාවක්. ලේ විලක් මැද මිනිහෙක් මැරලා ඉන්නව දකින අයත් කෑ ගහනවා බයටම. ඔතනින් තමයි ෆිල්ම් එක පටන් ගන්න. මේ සිද්ධියත් එක්ක මුළු රටම කැළඹෙනවා. මොකද සමීර කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ෆෝබ්ස් වාර්තාවලට පවා ඇතුළත් වුණු මහා පරිමාණ ව්‍යාපාරික රාහුල් මාහාගේ බිරිඳ. පත්තරවල ටීවී එකේ හැමතැනම යන්නේ මිනී මැරුම ගැන. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ පොලිස් නිලධාරියෙක්ව මරා දමයි. ඊළඟට අපිට පෙන්නනවා බොඩි එක අරන් යන දර්ශනයක් වගේම සමීරාව අත්අඩංගුවටගෙන පොලිස් කාන්තාවන් පිරිසක් ඇයව පොලිස් වාහනයක් වෙත අරන් යන දර්ශනයක්. දැන් මීඩියාවල යනවා මාහා කන්ස්ට්‍රක්ෂන්හි අයිතිකරු වන රාහුල් මාහාගේ බිරිඳ වන සමීරා මාහා පොලිස් අත්අඩංගුවටගෙන ඇති බව. ඒ වගේම ඔවුන් කියනවා සමීරා DSPව මැරුවේ තමන්ගේ ආත්මාරක්ෂාවට බව. මොකද අශෝක් කියන්නේ බීමත්ව රාජකාරී කරන නිලධාරියෙක් බව පොලිසිය විසින්ම මාධ්‍යයට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ සමීර අපමත නිදහස් වෙලා ඉන්නවා එයා ඉන්න ගෙදරට. මෙතනත් අපිට බලා ගන්න පුළුවන් සමීර මාධ්‍යවේදීන් ඉස්සරහා ඉතාම පහසුතාවයට පත් වෙලා. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කිව්වොත් සෑහෙන අවුලෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ සමීරගේ නීතිඥයා වන බැනර්ජි සහ තවත් පිරිසක් එක්ක සමීර මාධ්‍ය හමුවක් තියලා මාධ්‍යෙන් ප්‍රශ්නයක් අහනවා. එයාලා මාව දූෂණය කරන්න ආපු පොලිස් නිලධාරියව පෙන්වලා තියෙන්නේ හොඳ කෙනෙක් විදිහට. එතකොට මාව දූෂණය කරන්න ආපු කෙනාව මරපු මාව දාලා තියෙන්නේ වැරදිකාරයෙක් විදියට. එතකොට කවුද හරි කවුද වැරදි? ඉතින් ඔයාලා කියන්න ඔයාලට හිතෙන්නේ මොකක්ද? කවුද මෙතන වැරදි? ඉතින් ඒකම එයා හදනවා සමාජ මාධ්‍ය රැල්ල. රටේ සියලුම කාන්තාවන්ව එයා නියෝජනය කරනවා කියලා. මම උඹලා සමගයි. I am with you කියලා රැල්ලක් මෙයා මේ එක්කම ගොඩනගනවා. ඇයට උදව් කරන්න ඉන්නේ බැනර්ජි කියන නීතිඥයා. හැබැයි ප්‍රතිවිරුද්ධ පැත්තෙන් එන්නේ ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් එන්නේ රත්නාකර් චෙට්ටි කියන නීති රකුසා. බැනර්ජි සමීරට පැහැදිලි කරනවා රත්නාකර් චෙට්ටි කියන්නේ කවුද කියලා. මිනිහා අවුරුදු 20ක් තිස්සේ එක නඩුවක්වත් පැරදිලා නැහැ. මිනිහ දක්ෂයා. සාක්ෂි වෙනස් කරන්න සහ සාක්ෂි මවන්න විශිෂ්ට හැකියාවක් තියෙන පුද්ගලයෙක් කියලා. සමීර පවසන එකම දේ අශෝක් ක්‍රිෂ්ණා ඇයව දූෂණය කිරීමට උත්සාහ කළ නිසා Taman වෙඩි තැබුව බව. නමුත් නීතිය ඉදිරියේ ඒක ඔප්පු කරන්න ලෙහෙසි නැහැ. රත්නාකර් චෙට්ටි ඒ වන විටත් සමීරාට විරුද්ධව සාක්ෂි ගොනු කරමින් ඉන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි කතාවට අලුත්ම මාර්ගයක් ඇතුල් වෙන්නේ. ඒ තමයි SI වික්‍රම් වාසුදේව පොලිසිය විසින් පරීක්ෂණ බාර දුන්න පොලිස් නිලධාරියා. මේ නිලධාරියා මුලින්ම කරන්නේ ඝාතනය සිදුවුණු ස්ථානය පරීක්ෂා කරන්න යන්නේ. එහිදී ඔහුට තේරෙනවා මෙතන හිතනට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා කියන එක. ඊළඟට ඔහු වෙනවා සමීර නැගලා ස්මෝක් ඩිටෙක්ටර් එකේ බැටරිය ගලවලා අයින් කරන එක. ඔහු දූෂිතයි. ඒ වගේම මුදලට ඕනම දෙයක් කරන කෙනෙක්. සමීරගේ නීතිඥයා ඔහුට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් දීලා තියෙනවා අත්තිකාරමක් විදිහට මේ නඩුවේ ඇතුළත තොරතුරු එළියට ගන්න. වික්‍රම් හා සමීරා මුහුණට මුහුණ හම්බෙනවා සමීර නතර වෙලා ඉන්න හෝටල් කාමරය ඇතුලේ. වික්‍රම් සමීරට කෙලින්ම කියනවා මම මෙතන ඉන්නේ ඔයාට උදව් කරන්න නෙවෙයි. මට සල්ලි ඕනි. ඒ නිසා මට බොරු කියන්න එපා. මට ඇත්ත කිව්වොත් විතරයි මට ඔයාලව බේරගන්න මගේ කුරුම්ප පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් අශෝක් ඝාතනය වුණ තැන ෆොටෝ ටිකක් සමීරට පෙන්වන ගමන් වික්‍රම් ඒවගෙන් ආපු නිගමනයන් ටික සමීරට කියනවා. උණ්ඩ 6ක් තියෙන තුවක්කුවකින් එක වෙඩිල්ලක් තිබ්බනම් හිතන්න පුළුවන් බයට කියලා. නමුත් වෙඩි දෙකක්ම තියලා තියෙන එකෙන් තේරෙන්නේ පරිගැනීමේ උමනාවක් තිබ්බ කියන එක. වික්‍රම් එහෙම කියනකොට සමීර කියනවා අශෝක්ගේ කරපු වැඩේට ඌට 100 වතාවක් මරුවත් මදි කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අශෝක් සමීරව දූෂණය කරන්න ආපු විදිහ සහ එම සිදුවීම් පෙළ එතනින්දන් ඝාතනය සිදුණු විදිහ දක්වාම. ඒ තමයි එයා වික්‍රම්ට කියන කතාව. නමුත් වික්‍රම් මේක ගානකටවත් නොගෙන පැත්තකට ගිහිල්ලා කෝපි එකක් හදන් ඉනවා. ඇවිත් සමීරගෙන් ප්‍රශ්නයක් අහනවා. අවුරුදු 5ක් කම්පැනි එකේ රිසෙප්ෂන් විදියට. ඒ කියන්නේ පිළිගැනීමේ නිලධාරිනියක් විදියට ඉඳපු සමීරා කොහොමද එකපාරට මේ කම්පැනි එකේ අයිතිකාරය වුණේ කියලා. මේ කතාවට සමීරට කේන්ති යනවා. එයා අහනවා තමුන්නාවේ නඩුවේ තොරතුරු දීලා යන්නද නැත්නම් මගෙන් ප්‍රශ්න කරන්නද කියලා. ඒ වෙලේ වික්‍රම් කියනවා ඇත්තටම රාහුල් වලට ආදරය කරා නම් ඇයි මේ වෙනකන් ඔයා වෙනුවෙන් මාධ්‍යට කිසිම ප්‍රකාශයක් නොකළේ කියලා. එතකොට සමීර කියනවා ලෝකෙට පෙන්වන්න මුකුත් නොකලට එයා මං වෙනුවෙන් ඉන්නවා කියලා. ඔයාට දුන්න ලක්ෂ 25ත් රාහුල්ගේ සල්ලි කියලා. එතකොට වික්‍රම් හිනා වෙලා මෙයාලගේ පරණ ෆොටෝ ටිකක් Tamanගේ ෆයිල් එකෙන් එළියට අරන් සමීරට පෙන්නනවා. ඒ වගේ සමීර සහ රාහුල් ඉස්සෙල්ල කාලේ තිබ්බ ෆන්ක්ෂන් වලදී ගත්තු ෆොටෝ ටික. ඒ වගේ මේ දෙන්න කිසිම බැඳීමක් පෙන්වන්නේ නැහැ. මොකද මේ ෆොටෝ ඇතුලේ මේ දෙන්න ඊටාම දුරස්තව
තමයි ෆොටෝ එක අරන් තියෙන්නේ. ඒකෙන් වික්‍රම් ඔප්පු කරනවා සමීර කිව්වේ බොරුවක් කියලා. සහ ඒ එක්කම වික්‍රම් තවත් ෆොටෝ එකක් අරන් පෙන්නනවා. ඒකේ තියෙන්නේ රාහුල් උසස් අධ්‍යාපනය හදාරන්න පිටරට ඉන්න කාලේ ඩේටින් සයිට් එක දාපු ෆොටෝ එකක්. හැබැයි මේ ඩේටින් සයිට් එක කෙල්ල කොල්ල හොයාගන්න තියෙන ඩේටින් සයිට් එකක් නෙමෙයි. මේක කෙලින්ම කොල්ල හොයාගන්න. එහෙමත් නැත්නම් සමලිංගිකයන් හොයාගැනීමේ ඩේටින් සයිට් එකක්. ඉතින් මේ හරහා වික්‍රම ඔප්පු කරනවා රාහුල් කියන්නේ සමලිංගිකයෙක් කියන එක. ඉතින් මේක දැක්කම සමීරට කට උත්තර නැතුව යනවා වගේම සෑහෙන කේන්ති යනවා. නමුත් වික්‍රම් පෙන්වලා දෙනවා මේ දේවල් SI කෙනෙක් විදිහට මට මෙච්චර ලේසියකට හොයාගන්න පුළුවන් නම් රත්නාකර් චෙට්ටිට මේව හොයාගන්න එක වැඩක් නෙවෙයි කියලා. ඒ වගේම රත්නාකර් ඒ දේවල් උසාවියට සාක්ෂි විදිහට ඉදිරිපත් කරලා ඒ හරහා සමීරව වෙනත් පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන කෙනෙක් කියලා ඔප්පු කරයි කියලා. එහෙම කළොත් සමීරට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන්වත් මං එක ඇත්ත කතා කරන්න කියන එක අශෝක අවධාරණය කරනවා. අන්න එතකොට සමීරට තේරෙනවා වික්‍රම් කියන දේ තියෙන බලපතලකම ගැන. ඉතින් ඊට පස්සේ සමීරා එයාට රාහුල්ව හම්බුණු විදිහ ගැන වික්‍රම්ට විස්තර කරනවා. ඒ කරලා කියනවා රාහුල්ව මේ නඩුවට ගාව ගන්න එපා කියලා. නමුත් වික්‍රම් ප්‍රකාශ කරනවා දැනටත් දැනුවත් හෝ නොදැනුවත්ව රාහුල් මේකට ගෑවිලා ඉවරයි කියන එක. කොහොම හරි ඔන්න ඊළඟට වික්‍රම් අශෝක් ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඝාතනය වුණ දවසේ අශෝක් කාමරයට ආපු CCTV එකක් පෙන්නලා වික්‍රම් කියනවා අශෝක් කිසිම චකිතයක් නැතුව කෙලින්ම ඇතුළට ආවේ හරියට ඔයා එයාව බලාපොරොත්තු වෙමින් ඉඳියෝ වගේ කියලා. එහෙම වික්‍රම් ආයෙ අහනවා අශෝක් ආවේ 12:30ට. නමුත් ඔයා එයාව මැරුවේ පැය එකහමාරකට පස්සේ. එතකොට ඒ කාලය තුල ඔයාලා මොකද කළේ කියලා. ඒත් එක්කම නෝන්ඩේට වගේ තියලා වික්‍රම් ප්‍රශ්නයක් අහනවා කීප වතාවක් ඔයාව දූෂණය කළාද? නැත්නම් මෙච්චර ලොකු වෙලාවක් ඒ වැඩේ කරාද කියලා. ඒකට නම් සමීරට හොඳටම කේන්ති යනවා. නමුත් වික්‍රම් කියනවා කේන්ති ගත්ත කියලා උසාවියේ කිසි දෙයක් ඔප්පු කරන්න බෑ. රත්නාකර ওই විදිහට වගේ ප්‍රශ්න කරද්දී ඔයා කේන්ති අරන් ඔය විදිහට උත්තර දෙන්න ගියොත් අනිවාර්යෙන් ඔයාගේ මෙතන වැරද්දක් තියෙනවා කියලා ඒගොල්ලෝ ඔයාගේ කටින්ම අල්ල ගන්නවා කියන එක වික්‍රම් පෙන්නලා දෙනවා. ඊළඟට වික්‍රම් සමීරගේ අශෝක්ගේ කොලේජ් කාලේ ගෲප් ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේවා හරහා ඔයාලා අනියම් සම්බන්ධතා පැවැත්තුවා කියලා රත්නාකර චෙට්ටි උසාවියට ඔප්පු කරයි කියලා. ඒ නිසා ආයෙම වික්‍රම් ඉල්ලීමක් කරනවා දැන් ඉඳන්වත් ඇත්ත කතා කරන්න කියලා. ඔන්න ඊට පස්සේ රාහුල් සමලිංගිකයෙක් නිසා එයා එක්ක කසත් ජීවිතේ අවුල් වෙලා තිබුණු වෙලේ පරණ යාළුවෙක් වුණ අශෝක්ව හමු වුණ හැටි ඉඳන් එයාලගේ සම්බන්ධය ගොඩනැගුණු විදිහ ගැන සමීර විස්තර කරන්න පටන් ගන්නවා. ඔය සිදුවීම් ඔහොම වෙන අතරේ සමීර එයාගේ ලෝයර් වුණ බැනර්ජිව යනවා ඝාතනය වුණ තැනට. ඒ වෙන මොකටවත් නෙමෙයි. එතන සාක්ෂි වෙනස් කරන්න සහ මුදල් ලබා දුන් මුදල් කොටසක් නැවත ලබා ගැනීම. නමුත් එතනට පොලිස් ආරක්ෂාව උපරිමයෙන් දාලා. ඒ නිසා වැඩි සෑහෙන අමාරුතත් එක තියෙන කියලා බැනර්ජි විසින් සමීරව මැසේජ් හරහා දැනුවත් කරනවා. ඔය අතරේ වික්‍රම්ට කෝල් එකක් එනවා. ඒකේ එන්නේ පොලිස් ස්ටේෂන් එකේ. ඒ දැනට අවුරුද්දකට කලින් අතුරුදහන් වුණ මිනිස්සෙක්ගේ කේස් එකක් ගැන විස්තර අහලා. ඒත් වික්‍රම් මේ කෝල් එකට පස්සේ කතා කරන්නම් කියලා කෝල් එක කට් කරලා නැවත සමීර ගාවට යනවා සමීරගේ ප්‍රශ්නේ විසඳන්න ඕන නිසා. ඒත් සමීර අහනවා මේ අතුරුදහන් වුණ කතාව මොකක්ද කියලා. මොකද වික්‍රම් කතා කරන දේ සමීරට ඇහුණා. ඉතින් වික්‍රම් කියනවා මේක අහම්බෙන් හම්බුණ කේස් එකක්. නමුත් ඒ කේස් එක මට දැන් හරි ඉස්සරහදයක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ වික්‍රම් ඒ කේස් එක ගැන සමීරට විස්තර කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ෆිල්ම් එකේ තවත් පරිච්ඡේදයක් අපිට විවෘත වෙනවා. දැන් අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ ඒ කේස් එක මොකක්ද කියන එක. ඒක තමයි කැන්සර් එකක් හැදුණු තරුණ කොල්ලෙක් පොලිසියෙන් නිතරම එනවා තමන්ගේ පියා අතුරුදහන් වෙලා කියලා. නමුත් පොලිසිය මේකට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. ඒ චෝදනාව මෙයා විටින් විට පොලිසියට ඇවිත් කරනවා. මේ වෙලාවක තමයි වික්‍රම්ට මේ කොල්ලව හම්බෙන්නේ. කොල්ලගේ නම ආදර්ශ් වර්මා. නැති වුණ පියාගේ නම විනය වර්මා. ඉතින් වික්‍රම් එයාව හොයන්න බාරගෙන විස්තරයක් දැනගත්තම කියන්නම් කියලා ඒ කොල්ලව පිටත් කරලා යවනවා. නමුත් කොස්තාපල් හරහා මේ කොල්ලට හොඳට දේපල සල්ලි තියෙන බව දැනගන්න වික්‍රම් ඉක්මනටම ආදේශ්ගේ ගෙදරට ගිහින් පරීක්ෂණ පටන් ගන්න සූදානම් වෙනවා. ඒ අය කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. සල්ලි වලට තමයි හැමදේම. ඊට පස්සේ ආදේශ් හම්බෙන්න ගිහින් තාත්තා හොයන වැඩේ ඉක්මන් කරගන්නම් ලක්ෂ 10 ගාල්ලසක් ඉල්ලනවා. ආදේශ් ඒකත් දෙන්න ලේස්ති. ඔතන ඉඳන් වික්‍රම් පටන් ගන්නවා ආදේශ්ගේ පියා. එහෙමත් නැත්නම් විනය වරම සෙවීමේ මෙහෙයුම. වික්‍රම් ගෙදර වැඩට ඉන්න හැමෝගෙම ප්‍රශ්න කරනවා. අන්තිමට ආදේශ්ගේ අම්මගෙන් ප්‍රශ්න කරනවා. විනය වරම අතුරුදහන් වුණ දවසේ එයා කොහෙද ඉඳී කියලා. ওই වෙලාවේ ආදේශ්ගේ අම්මා කියනවා ආදේශ්ගේ පිළිකාවට ට්‍රීට්මන්ට් එකක් කරන්න ගිහින් නැවත එන ගමන් ඉඳී. එදා හොඳටම වැස්ස. ඒ එන අතරමඟ පාරේ නිපු වෛෂ්ණවි කියලා කෙල්ලෙක්ට ලිෆ්ට් එකක් දීගෙන ආවා කියලා. එතනදී නන්නාඳුනන කෙල්ලෙක් රෑක වාහනේ දාන් ගියකට වික්‍රම් ආදේශට දොස් කියනවා. ඊළඟට ඒ කෙල්ලව වාහනේ නගගත්ත තැනට මෙයාලා පිටත් වෙනවා. එතන සීමා කරපු ප්‍රදේශයක්. ඉතින් වික්‍රමට මෙතනත් සැකයක් මතුවෙනවා. මේ වගේ තැනක රෑක කෙල්ලෙක් මොකද්ද කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඔය අතර තමයි අතුරුදහන් වුණ විනය වර්මගේ ෆෝන් එකට බැංකෙකින් කෝල් එකක් එන්නේ ලක්ෂ 60ක ලෝන් එකක් ගැන. ඒ ගමන එතනින්ද කොස්තාපල්ටත් පයින් එන්න කියලා වික්‍රම් ආදේශ
ලක්ෂයක් දාගෙන යනවා බැංකුවට. ඒ ගියාට පස්සේ වික්‍රම් දැනගන්නවා මේ ලක්ෂ 60 නැවතත් විනය වර්ම විසින් බැංකුවට ලෝන් එක ගෙවලා ඉවරයි කියන එක. එතනදී විනය වර්ම දීලා තියෙන්නේ ලක්ෂ 11යි. ඊටු ලක්ෂ 49ම චිරන්තන් කියලා කෙනෙක්ගේ සිංගප්පූරු account එකකින් තමයි බැංකුවට වැටලා තියෙන්නේ. දැන් මෙතන තවත් අලුත් ප්‍රශ්නයක් පැන නගිනවා. කාගේද මේ account එක? කවුද මේ චිරන්තන්? හැමෝටම ප්‍රශ්නයක්. ඉතින් වික්‍රම් විනය වර්මගේ ෆෝන් එකේ තිබ්බ අන්තිම ෆොටෝ එක ගහව තැනට ආදේශ එක්කගෙන ආයෙම යනවා. ඒක ප්‍රධාන මාර්ගයක තියෙන සලකුණ. එතනදී ආදේශට වෙන්න යන රියානතුරකින් වික්‍රම් ආදේශ බේර ගන්නකොට අහම්බෙන් වගේ වික්‍රම්ගේ ඇස ගැටෙනවා පාරායිනේ කැලේකට වෙන්න වැටිලා තියෙන වාහනයක සයිඩ් කණ්ණාඩිය. ඒක තමයි වික්‍රම්ගේ පළවෙනි ලොකුම හෝඩුවාව වෙන්නේ. ඔය අතරේ අර සල්ලි වැටෙන account එක ගැන විස්තර හොයන ASCII විනය වර්මගේ කෝල් ලිස්ට් එක ගන්න වික්‍රම්ට එක දෙයක් අහුවෙනවා. ඒ තමයි සල්ලි ඩිපොසිට් කරන සැරයක් ගානේ එකම නම්බර් එකකින් විනය වර්මට කෝල් ඇවිත් තියෙනවා. ඒ ඇවිත් තියෙන්නේ පංජගුණ්ඩා පොලිස් ස්ටේෂන් එකේ. ඔතනින් නැවතත් මේක සම්බන්ධය මොකක්ද කියලා කල්පනා කරන්න වික්‍රම්ට සිද්ධ වෙනවා. නමුත් ඊළඟට වෙන්නේ කවුරුත් නොසිතපු දෙයක්. පොලිසියේ ඉහළ නිලධාරියෙක් වික්‍රම්ට කියනවා ඒ කේස් එක අතාරින්න කියලා. අන්තිමට කරගන්න දෙයක් නැත්නම් වික්‍රම් මේ කේස් එක ඇතැල්ලා දානවා. ඒත් වික්‍රම්ට වැඩේ ගැන අවුල්. එක පැත්තකින් ආදර්ශගෙන් සල්ලි අරගෙන අනිත් පැත්තෙන් ඔහු පිළිකා රෝගියෙක්. පාරක් ගානේ තමන්ගේ තාත්තා හොයන්න මාන්සි වෙනවා. අනිත් එක ආදර්ශ වික්‍රම් හොයාගෙන වික්‍රම්ගේ ගෙදරටම ඇවිත් අල්ලසේ ඉතුරු සල්ලිත් දීලා මගින් කේස් එක අතාරපු එක ගැන දොස් කියලා යනවා. ඉතින් ඔය ගැන සෑහෙන අවුලකින් තමයි වික්‍රම් ඉන්නේ. අන්තිමට වික්‍රම් තීරණය කරනවා ඉහලින් මොන ප්‍රශ්නය ආවත් ආදර්ශගේ තාත්තා හොයලා දෙන එක එයාම කරන්න කියලා. ඉතින් ආයෙම පොලිසියට යන වික්‍රම් නැවතත් කේස් එක ෆලෝ කරන්න පටන් ගන්නවා. ඔතනදී වික්‍රම් අර පාරෙන් හොයාගත්තු සයිඩ් කණ්ණාඩියේ ඉති කාර් එක හොයාගන්නවා. ඒක රෙන්ට් එකට ගත්තු කාර් එකක්. ඒ වගේම අදාළ දවසේ කාර් එක අරන් ගිහින් තියෙන්නේ වෛෂ්ණවී කියලා ගෑනු කෙනෙක්. ඔන්න දැන් වික්‍රම්ට මතක් වෙනවා ආදර්ශගේ අම්මගෙන් ප්‍රශ්න කරන වෙලේ යාළුවා ඩ්‍රොප් කරපු ගෑනු ළමයාගේ විස්තරය. ඒ නමත් වෛෂ්ණවී. ඊළඟට වික්‍රම කරන්නේ වෛෂ්ණවී හොයන්න යාළුවගේ ඇඩ්‍රස් එකට යන එක. එතනදී වෛෂ්ණවී කියනවා තමන් කූණුවපුර ආදේශ් යනවා අශෝක් හම්බෙන්න පාටි එකක් තියෙන තැනකට. ඒක මාහා කන්ස්ට්‍රක්ෂන් එකේ පාටි. අශෝක්ට ආදේශව වදයක් වෙලා තිබ්බේ. අශෝක් තීරණය කරනවා ආදේශව මරලා දාන්න. ඔය අතරේ වෛෂ්ණවීගේ විස්තර දැනගත්ත වික්‍රමුත් යනවා අශෝක් හම්බෙන්න එතනටම. අශෝක් ආදර්ශව මරන්න හදද්දිම වික්‍රම් ඇවිත් ඉක්මනටම ආදර්ශ අරන් පැනලා යනවා. ඒ පයින් අතරේ පාටිය අස්සෙන් යනකොට අහම්බෙන් ආදර්ශ දකිනවා එදා එයාලා ලිෆ්ට් එක දුන්න වෛෂ්ණවීව. ඒ ගමන හානික වික්‍රම්ට එයාව දුර තියලා පෙන්නනවා. එතකොට තමයි වික්‍රම් දැනගන්නේ වික්‍රම් ගිහලා හම්බුණු වෛෂ්ණවී මේ වෛෂ්ණවී දෙන්නෙක් කියන එක. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ නමින් එදා පෙනී ඉඳලා තියෙන්නේ සමීරා. හිතා ගන්න පුළුවන්ද ඔයාලට මෙතන වෙන්නේ යන්නේ මොකක්ද කියලා? අපි බලමු ඊළඟට වෙන්නේ මොකක්ද කියන එක. ඔන්න ඉතින් ආයෙම එනම සමීරා හා වික්‍රම් කතා කරන තැනට. වික්‍රම් සමීරට ඒ කේස් එක ගැන කියන ඉඳී උතනදී අන්තිමේ වික්‍රම් කියනවා එදා ඒ වෛෂ්ණවී කියලා ඉඳිය ඔයාමයි කියලා. ඒ කියන්නේ සමීරයි අශෝක් දෙන්නම විනය වර්මගේ අතුරුදහන් වීම දවසේ කූණුවර වල ඉඳිය කියලා. නමුත් සමීර ඒක පිළිගන්නේ නැහැ. උතනදී වික්‍රම් විනය වර්මගේ ලීගය වුණු සමීරගේ නැති වුණ ෆෝන් එකක් Tamanගේ සාක්ෂි ගොඩෙන් අරන් සමීරට පෙන්නනවා. ඒ කරලා සමීරාට කට උත්තර නැති කරපු වික්‍රම් ආයෙම අහනවා එදා ඇත්තටම මොකක්ද උනේ කියන එක. තව ටිකක් බය කළාම සමීර විස්තර කරන්න පටන් ගන්නවා එදා වුණ සිදුවීම් සම්බන්ධයෙන්. එදා සමීරා අශෝක් එක්ක යන දවසේ අහම්බෙන් විනය වර්මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා තිබ්බා. එතනදී ඇති වුණ බයින් බස් වීමක් අතරේ තමයි වැරදීමකින් විනය වර්මගේ ෆෝන් එකෙන් අර අපි කලින් කතා කරලා ෆොටෝ එක වැදලා තිබ්බේ. කොහොම හරි කපල් එක යනවා කෝණුරුල කන්දක් උඩ තියෙන ලස්සන රිසෝට් එකකට නතර වෙන්න. නමුත් එයාලා දන්නේ මේ විනය වර්මගේ එහෙමත් නැත්නම් අර ඇක්සිඩන්ට් වෙන්න ගිය මිනිස්සයාට අයිති රිසෝට් එකක්. කොහොම හරි දැන් මේ රිසෝට් එක විකුණන්නයි හදන්නේ. විනය වර්මගේ මේ රිසෝට් එක ගන්නෙත් අශෝක්. චිරන්තන් කියලා අශෝක්ගේ යාළුවෙක් තමයි මේ වෙනුවෙන් සල්ලි වියදම් කරන්නේ. දැන් දෙන්න තනියම රිසෝට් එකේ ආදරය කරන්න පටන් ගන්නකොටම විනය වර්ම ඇවිත් බෙල් කරනවා. එයා දන්නේ නැහැ ඇක්සිඩන්ට් එක කරන්න ගියා අය Tamanගේම රිසෝට් එකට ඇවිත් කියලා. කොහොම හරි අශෝක් තමයි රිසෝට් එක ගන්න ඇවිත් ඉන්නේ කියලා දැනගත්තට පස්සේ වර්ම තීරණය කරනවා රිසෝට් එක විකුණන්නේ නැහැ කියලා. ඔය හේතුව නිසා උතන ආයෙ මේ කට්ටිය අතර බහින් බස් වීමක් එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා. එතනදී අශෝක් කරන පහර දීමක් නිසා වර්මව කන්දෙන් පහළට ඇදගෙන වැටෙනවා. නමුත් මැරෙන්නේ නැහැ. වර්ම පාන අදිනවා කියලා දකින සමීර අශෝක්ට කියනවා එයාව බේර ගන්න කියලා. වර්මව බේර ගන්න වැල්ලින් මගක් ආධාරයෙන් පහළට බහින යන අශෝක් පයිලිස්සලා ගිහින් කන්ද මැද තැනක නතර වෙනවා. ඒ අවස්ථාවේදී අශෝක්ගේ කකුලක් ගල් දෙකක් අතර හිර වෙනවා. අන්තිමට සමීරටම සිද්ධ වෙනවා පහළට බහින්න. පහළට බැස්ස සමීර අශෝක්වත් බේරගෙන පහළට ගිහින් වර්ම බේරගන්න කියලා ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න හදනකොටම අශෝක් සමීරගේ ෆෝන් එක විසි කරනවා. අන්න එතනින් තමයි අර ෆෝන් එක නැති වෙන්නේ. ඊළඟට අශෝක් වර්මව ගලකින් ගහලා මරලා දානවා. ඊළඟට අශෝක් කියනවා සමීරට ආයෙම උඩට ගිහින් වටේ පාරෙන් කාර් එක අරන් එන්න කියලා. සමීර උඩට යනකොට උඩ රිසෝට් එකට ගමේ කොල්ලෝ දෙන්නෙක් නිකන් ඉනිමගක් වැටේ ඉල්ලනවා කියලා දකින එක කොල්ලෙක් ඒ ඉනිමග උඩට ඇදලා දානවා. දැන් සමීරට උඩට යන්න විදියක් නැහැ.
අශෝක් සහ වර්මගේ බොඩි එක පේන්නත් නැහැ. ඒ එක්කම මහ වැස්සක් වැටෙනවා. රෑ වෙලත් නිසා සමීර තෙමීගෙන කැලේ මැදින් පාරට යනවා. ඒ යනකොට තමයි ආදර්ශ සහ එයාගේ අම්මව හම්බෙන්නේ. ඊට පස්සේ තමයි එයාලා සමීරව ඩ්‍රොප් කරන්නේ. එතනදී සමීර පාවිච්චි කරන නම තමයි වෛෂ්ණවි. ඕක තමා සමීර විහරහා එදා වුණු සිදුවීම කියලා සමීරව බ්ලැක්මේල් කරලා කෝටි දෙකකුත් අරන් නැවතත් ඒ රිසෝට් එකටම එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බ කියන එක. ඉතින් සමීර සල්ලිත් හදන් ඒ රිසෝට් එකට යනවා තමයි අපිට ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ. එතනදී සමීරට නැවතත් පණිවිඩයක් එනවා සල්ලිත් අරගෙන 501 රූම් එකට යන්න කියලා. ඒ ගිහින් ඒ සල්ලි ටික ගිනි උඳුරු උඩින් තියන්න කියලා. ඒ ටික තියලා සමීර ආයෙම හැරිලා එන්න හදනකොට නාදුන නැමතුමෙන් ආයෙ කියනවා තව එක වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි දැන් කාමරයට කෙනෙක් එයි ආවම එතන ලාච්චුවේ තියෙන පිස්තෝලේ අරගෙන ඒ කෙනාව මරන්න කියලා. නමුත් සමීර නොහිතපු විදිහට කාමරයට එන්නේ අශෝක්. එතනදී ඒ කෙනා අශෝකවත් බ්ලැක්මේල් කරලා ඒ කාමරයටම ගෙන්නගෙන අන්තිමට අශෝක්ටත් කියලා සමීරව මරන්න කියලා. සමීර ආදරය කරනකොට අශෝක් සමීරට වෙඩි තියන්න හදනවා. නමුත් සමීර ළඟ තිබ්බ ටෙලිෆෝන් එකෙන් ගහලා අශෝක්ව වට්ටලා අශෝක්ට වෙඩි තියන දර්ශනයක් තමයි ඊළඟට අපිට බලන්න පුළුවන් වෙන්නේ. එදා වුණු සිදුවීම සමීර ඒ විදිහට වික්‍රම්ට විස්තර කරලා කියනවා. වික්‍රම් මේක පිළිගත්තු විදිහට සමීරාට එයාගේ නැති වුණ ෆෝන් එකත් බාර දීලා යන්න හදනවා. හැබැයි Taman ඉල්ලපු මුදලත් අරගෙන. එතනදී සමීර අහනවා ඇයි ආදර්ශට උදව් නොකර එයාට උදව් කරන්න කියලා. වික්‍රම් කියනවා වැරදි වුණත් මම මේ ගන්න සල්ලි සේරම ආදර්ශගේ පිළිකාව හොඳ කරන්න යොදවනවා. ඒකට කෝටියක් විතර වියදම් වෙනවා කියලා. ඒකමන සමීර එයත් වර්ම මැරුණ එකට සම්බන්ධ නිසා එයට වන්දියක් විදිහට වික්‍රම්ට කෝටි 2ක් දෙන්න ලෑස්ති වෙනවා. 1 කෝටියක් ආදර්ශගේ වෛද්‍ය වියදම් සඳහා සහ අනිත් කෝටිය වික්‍රම්ට විදිහට. ඒකට එකඟ වෙලා වික්‍රම් මෙතනින් යන්න හදනකොට සමීරට කෝල්ලයක් එනවා. එයාගේ නීතිඥයා වුණ බැනර්ජි කෝටි 2ක මුදල් එක්ක අශෝක්ව ඝාතනය වුණ තැන ඉඳලා අත්අඩංගුවට අරන් කියලා. මෙතනදී වික්‍රම් අහනවා ඇයි බැනර්ජි සල්ලිත් අරන් එතනට ගියේ කියලා. ඔය ආපහු මට බොරුවක් කිව්ව නේද කියලා වික්‍රම් සැරෙන් අහනවා. අන්තිමට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම විදිහ වර්මගේ බොඩි එක හොයාගෙන ඒකේ අශෝක්ට විරුද්ධ සාක්ෂි තියෙන නිසා ඒ හරහා අශෝක්වම වැරදිකාරයෙක් කරලා සමීරට බේරෙන්න පුළුවන්. ඒ නිසා බොඩි එක තියෙන තැන කොහෙද කියලා වික්‍රම් අහනවා. සමීර දන්නේ නැහැ කිව්වම වික්‍රම් මෙතනට තර්කයක් දාලා බය කරලා කෙලින්ම කියනවා බොඩි එක හැංගුවේ අශෝක් නෙමේ සමීර කියලා. ඒ එක්කම විනය වර්මව ඝාතනය කළේ සමීර කියන එක වික්‍රම් තර්ක මගින් ඔප්පු කරලා කියනවා. එදා වර්මා රිසෝට් එකට ආපු දවසේ වර්මාව කන්දෙන් පාරට තල්ලු කරේ අශෝක් නෙවෙයි සමීරා. මොකද වර්මා කිව්වා එයා අශෝක් එක්ක පවත්වන අනියම් සම්බන්ධය ගැන හැමෝටම කියනවා කියලා. ඒ නිසා සමීර තීරණය කළා වර්මව මරන්න. ඊළඟට පහළට වැටිලත් මැරුණ නැති වර්මව ගලකින් ගහලා මැරුවේ සමීරම තමයි. මේ සේරම වික්‍රම් තර්ක කරලා කියනවා. මේ කිසි දෙයක් ඉබේ වුණ නැහැ සමීර ප්ලෑන් කරලා අශෝක මැරුවේ කියන එක වික්‍රම් තරයේ කියනවා. ඒ එක්කම බ්ලැක්මේල් කළ කෙනා අශෝක් එක්ක කතා කරපු සේරම වික්‍රම් සමීරට මේ ඇත්ත කියන්න ඕනේ කියලා අශෝක් ගෙන් සමීරට කිව්වම ඒක සමීර මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ කරලා ආයේ ඒක පිළිගත්තු විදිහට අශෝක්ට ආදරේ පෙන්නලා ඇත්ත කියමු කියලා පොරොන්දු වෙලා අශෝක් එක්ක ඒක අශෝක්ගේ පිට දාලා වහන්න පුළුවන් කියලා වික්‍රම් කියනවා. මෙතනදී සමීරා වික්‍රම්ට තර්ජනය කරනවා වර්මගේ බොඩි එකට අශෝක්ගේ සාක්ෂි එකතු කළාට පස්සේ තමයි කෝටි 2ක සල්ලි වික්‍රම්ට ලැබෙන්නේ කියලා. එතකන් ආදර්ශගේ සැත්කම කරන සතයක්වත් වික්‍රම් මතේ නැහැ. සමීර මෙහෙම කියනකොට වික්‍රම් පරාදුණු විදිහට ඉන්නවා. මොකද වික්‍රම්ට ඕනි වර්මගේ මිනිය තියෙන තැන හොයාගන්න. ඊළඟට සමීර වර්මව වරදාපු තැන ගැන වික්‍රම්ට කියන සිදුවීම චිත්‍රපටයේ දර්ශනය වෙනවා. අන්තිමට වික්‍රම් පිටව යන්න යනකොට සමීර ජයග්‍රාහී ලීලාවෙන් නැවතත් තර්ජනය කරනවා. account එකට ලක්ෂ 25ක් අල්ලස් දාලා තියෙන්නේ. ඒ නිසා ආයේ මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. සාක්ෂි හරියට හදන්න. දැන් මෙතනින් ඒ නඩුව ඉවරයි කියලා. ඔන්න දැන් තමයි කතාවේ හොඳම කොටස. වික්‍රම් යන්න දොර ළඟටම ගිහින් ආයේ හැරිලා ඇවිත් පුටුවක් තියලා උඩ නැගලා ස්මෝක් ඩිටෙක්ටර් එකක් ගලවලා ඒක ඇතුලේ තුලයක් අතර ගන්නවා. එතකොටම වික්‍රම් කාමරේ දොර අරිනවා. දොර ළඟම ඉඳී පොලිසිය සෑහෙන දෙනෙක් ඉඳලා ඇතුලට ඇවිත් සමීරවත් අඩංගුවට ගන්නවා. එතකොට සමීර කියනවා අල්ලස් ගත්ත කියලා වික්‍රම් වාසුදේවව තරස් කරන්න කියලා. එතකොටම එතන ඉන්න ප්‍රධාන පොලිස් නිලධාරිය කියනවා මම තමයි වික්‍රම් වාසුදේව කියන්නේ. එතකොට ඔයා එක්ක මෙච්චර වෙලා කතා කළේ වෙන කවුරුත් නෙමෙයි විනය වර්මගේ පුතා ආදර්ශ වර්මා කියලා. මුල ඉඳන්ම සමීර සියලුම සාක්ෂි තා සූක්ෂම ලෙස වහගෙන හිටපු නිසා කිසි දෙයක් එයාට විරුද්ධව ඔප්පු කරගන්න බැරි වුණා. මොකද සේරටම වඩා සමීර කතා ගොතන්න දක්ෂයි. බලපු ඔයාලට තේරෙන්නේ නැති මුල ඉඳන් අන්තිමේ කට උත්තර නැති වෙන වෙලාව වෙනකන්ම එයා කතා කීයක් Tamanට වාසින විදිහට හිතුවද කියලා. ඉතින් ඒ කරපු බොරුව සාක්ෂි එක්කම ඔප්පු කරගන්න තමයි ආදර්ශ වර්මා පොලිසිය සහායත් අරන් වික්‍රම් වාසුදේව විදිහට කරලියට එන්නේ. අන්තිමට ආදර්ශ Tamanගේ මව එක්ක පියාගේ මලසිරුර වරදාපු තැනට යනවා. ඉතින් මේ සිනමා පටය මෙතනින් අවසන් වෙනවා. මේ කතාවෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි ඔයා කොච්චර දක්ෂ විදිහට බොරුවක් වහන්න හැදුවත් ඇත්ත කවදා හරි එළියට එනවා කියන එක. සමීර හිතුවේ සල්ලි සහ බලය තියෙන නිසා එයාට ඕනෑම කෙනෙක් රවට්ටන්න පුළුවන් කියලා. හැබැයි එයාට මොතකුණා ඇයට වඩා බුද්ධිමත් මිනිස්සු ලෝකේ ඉන්නවා කියන එක. එහෙනම් මේ වගේ තවත් අති සුපිරි
සිනමා පටයකින් ඉක්මනින්ම හමු වෙමු. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ජය වේවා.